ඔන්න ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕනම ඩිවයිස් එකකට පාවිච්චි කරන්න පුළුවන් ටච් පේන් එකක් ගෙදරදීම හදාගන්න විදිය. මේකට ඕගොල්ලන්ට ඕන වෙන්නේ ඉවර වෙච්ච ෆෑන් කවරයක්, ඊට පස්සේ කම්බියක්, තව කොටන් බන් එකක් විතරයි. මේක ඕගොල්ලන්ට ස්මාර්ට් බෝඩ් එකකට, ලැප්ටොප් එකකට, iPad එකකට, ස්මාර්ට් ෆෝන් එකකට, ඒ වගේ ඕනම ඩිවයිස් එකකට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. දැන් අපි යමු වීඩියෝ බලන්න. දැන් ඉතින් අපිට මේ පෑන හදාගන්න ඕන වෙන්නේ කොපර් වයර් එකක්. මේකට ඔයගොල්ලන්ට පුළුවන් ඇලුමිනියම් ටින් එකක් නැත්නම් මොකක් හරි කම්බියක් වයර් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ තියෙනවා කළු පාට පෑන. මේ පෑන්ට ඉස්සරහට එන කෑල්ල තමයි මේ කපලා අරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ටත් ඕන විදිහට ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ කොටන් බන් එක. මේ ටික තමයි අපිට මේ පෑන හදාගන්න ඕන වෙන ද්‍රව්‍ය ටික. දැන් අපි යමු වැඩේ කරන්න. දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ වගේ කොටන් බන් එක දෙකට කපා ගන්න එක. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ මොකක් හරි ගත්තු කම්බිය හරි ඇලුමිනියම් ටින් එක හරි මෙතනට ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන පෑනේ අර අපි කපාගත්තු කෑල්ල තියෙනවනේ. ඒක දාන්න ඕනේ මේක ඇතුළට. ඊට පස්සේ ඔයා කපාගත්තු එක කොටන් බන් එක මෙන්න මෙහෙම මේක ඇතුළට යන විදිහට දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ගලවලා පෙන්නන්න මම ඔයගොල්ලන්ට ආයේ මෙන්න මේ විදිහට ඇතුළට දාගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පුළුන් එක කොටන් බන් එකේ පුළුන් කෑල්ල ගෑවෙන තැන මේම රවුමට හොඳට මේක බඳ ගන්න ඕනේ. මෙන්න මේ වගේ පුළුන් කෑල්ල ගෑවෙන හරියකට හොඳට බැඳගත්තම ඇති. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මේ පිටිපස්සට ඇදගෙන ඇවිල්ලා මේ වයර් එකේ මේ කොන තියෙනනේ මෙතන මේකේ තුලක් තියෙනවා. අන්න ඒ තුල ඇතුළට කොහොම හරි මෙන්න මේ කම්බිය දාගන්න ඕනේ. ඉතින් දැන් මං කිව්ව විදිහටම මෙන්න මෙතනින් ඇතුළට කම්බිය දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි හදාගත්තු ටච් පේන් එක. දැන් අපි මේක ගිහිල්ලා පරීක්ෂා කරලා බලමු. ඕගොල්ලෝ මතක තියාගන්න ඕන එක දෙයක් තමයි ඕගොල්ලෝ මේක පාවිච්චි කරද්දි මෙන්න මේ කම්බිය ඕගොල්ලොන්ගේ අතේ ගෑවෙන විදිහට මේ සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අපි යමු මේ වීඩියෝ එකට. මේ ඉතින් තියෙන්නේ මම ඉස්සර හදලා තිබ්බ තව පෑන් දෙකක්. මේ තියෙන්නේ සිගරට් පෙට්ටියෙන් ගත්තු ඊයම් කොලින් හදපු පෑන. ඒතර මේ තියෙන්නේ අපි දැන් හදපු පෑනට සමානවම හදපු තව පෑනක්. දැන් අපි මේ දෙකත් චෙක් කරලා බලමු. දැක්කනේ මේ දෙකත් හොඳටම වැඩ. මේ තියෙන්නේ අපි දැන් හදපු පෑන. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා.